හිතන්න බලේ ඉන්න ජනාධිපති කෙනෙක්ව වෙනත් රටක හමුදා මෙහෙයුමකින් එකපාරටම අත්අඩංගුවට ගන්නවා. මේක මුළු ලෝකෙම කැළඹූ සිදුවීමක්. අපි අද විග්‍රහ කරන්නේ වෙනිසියුලාවේ නිකොලස් මදුරෝට අත් වූ ඒ ඉරණම ගැනයි. මේ දිනය සහ ස්ථානය හොඳට මතක තියාගන්න. 2026 ජනවාරි 3 වෙනිදා වෙනිසුවෙලාවේ අගනුවර කැරකස්. ඔන්න ඔතනින් තමයි මේ මුරු කතාවම පටන් ගන්නෙ. මේක තමයි ඒ දැවැන්ත රහසිගත හමුදා මෙහෙයුමට දීලා තිබුණු කීර්තනාමය Operation Absolute Resolve. නමින්ම කියවෙනවා මේක කොයිතරම් තීරණාත්මක මෙහෙයුමක්ද කියලා. හරි, අපි දැන් කෙලින්ම යමු ඒ සිදුවීම දිහාට. ජනවාරි 3 වෙනිදා පාන්දර 8ටම මොකද වුනේ? මේ හැම දෙයක්ම වෙන්නේ හරිම වේගෙන්, හරියට ෆිල්ම් එකක වගේ. අලුයම එළිවෙන්නට කලින් ඇමරිකානු විශේෂ බලකා කණ්ඩායම් කැරකස් නගරයට කඩා වදිනවා. එයාලගේ ඉලක්කය පැහැදිලි. ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් දෙන්නම අත්අඩංගුවට අරගෙන චෝදනා ගොනු කරන්න කෙලින්ම නිව්යෝක් වලට ගුවනින් අරන් යනවා. ඉතින් මොනවද මේ චෝදනා? ඇමරිකානු ෆෙඩරල් අධිකරණය මදුරෝට එල්ල කරන චෝදනා සරලේව නෙමෙයි. ප්‍රධානම චෝදනා තමයි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය. ඒ කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම් එක්ක එකතු වෙලා මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා කියන එක. මේවා ඊටාම බරපතල චෝදනා. හැබැයි මේක එක රැයකින් වුණ දෙයක් නෙමෙයි. මේ වගේ තත්ත්වයක් ඇති වුණේ කොහොමද කියලා හරියටම තේරුම් ගන්න අපි ටිකක් අතීතයට යන්න ඕනේ අවුරුදු 10ක් විතර ආපස්සට. මේ කාලරාමුවෙන් පේනවා වෙනිසියුලාව ටිකින් ටික කඩා වැටුණ හැටි. මුලින්ම දූෂණයයි තෙල් නිෂ්පාදනයේ අඩුවීමයි නිසා ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අධිඋද්ධමනය අහසුසට යනවා. කඩවල්වල බඩු නැති වෙනවා. මේ අර්බුදයේ මැද්දේ මදුරෝ විපක්ෂය මර්ධනය කරලා තමන්ගේ බලය තහවුරු කර ගන්නවා. අන්තිමේදී මිලියන ගාණක් මිනිසුන්ගේ ජීවත් වෙන්න විදිහක් නැතුව රට දාලා යන්න සිද්ධ වෙනවා. මේ බලන්න මේ සංඛ්‍යාව දිහා මිලියන 8ක් විතර. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 3න් 1කටත් වඩා වැඩි ප්‍රමාණයක්. මේ තමයි මේ වෙනකොට තමන්ගේ මව් රට දාලා වෙනත් රටවල ජීවත් වෙන වෙනිස්ුවලානු ජාතිකයන් ගණන. මේක නූතන ඉතිහාසයේ දරුණුම අවතැන්වීමේ අර්බුදයක්. හරි. ඉතින් මේ තරම් දැවන්ත මෙහෙයුමකට අත ගහන්න ඇමරිකාව දෙන නිල හේතුව මොකක්ද? වොෂින්ටන් මේක සාධාරණීකරණය කරන්නේ කොහොමද? වොෂින්ටනේ ප්‍රධාන කාරණා 3ක් ඉස්මතු කරනවා. 1. එයාලා කියනවා මේක මත්ද්‍රව්‍ය වලට එරෙහි යුද්ධයේ අත්‍යවශ්‍ය පියවරක් කියලා. 2. වෙනිසුවෙලාව ස්ථාවර වෙනකම් සංක්‍රාන්ති කාලයක් තුල රට තාවකාලිකව අධීක්ෂණය කරනවා කියලා තොයා කියනවා. 3. කඩා වැටුණු තෙල් කර්මාන්තය නැගා සිටවන්න ඇමරිකානු සමාගම් සම්බන්ධ කරගන්න සැලසුමක් තියෙනවා කියලා තෙරාලා කියනවා. මේ මෙහෙයුමට අනුමැතිය දුන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්. මේක හඳුන්වන්නේ අත්‍යවශ්‍ය පියවරක් කියලායි. ඉතින් මේ වචන ටිකෙන් ඇමරිකාවේ ස්ථාවරය ගැන හොඳ අදහසක් එනවා. හැබැයි මුළු ලෝකයම මේ තීරණය අනුමත කරන්නේ නැහැ. ඇත්තටම මේ සිදුවීමත් එක්ක ලෝකය පැහැදිලිවම කන්දවුරු දෙකකට බෙදිලා තියෙනවා. මේ බෙදීම මේ වගුවෙන් හොඳටම පැහැදිලි. එක පැත්තකින් මෙක්සිකෝව, රුසියාව, චීනය, කියුබාව වගේ රටවල් මේ මැදිහත් වීම දැඩිව හෙලා දකිනවා. ඒත් අනිත් පැත්තෙන් ආර්ජන්ටීනාව වගේ කලාපයේම සමහර රටවල් මදුරෝව බලයෙන් පහ කිරීම හොඳ දෙයක් විදිහටයි දකින්නේ. මේ මැදිහත් වීමට විරුද්ධ අයගේ ප්‍රධානම තර්කය ගොඩ නැගෙන්නේ මේ වචනේ වටයි. ජාතික ස්වෛරීභාවය. සරලවම කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ හැම රටකටම බාහිර බලපෑම් වලින් තොරව තමන්ගේ පාලනයක් කරගෙන යන්න තියෙන අයිතිය. විවේචකයන් චෝදනා කරන්නේ ඇමරිකාවේ ක්‍රියාව ජාත්‍යන්තර නීතියේ මේ මූලිකම સિદ્ધාන්තය උල්ලංඝනය කිරීමක් කියලායි. මේ අතරේ වෙනිසියුලාවේ තුල බල රික්තකයක් හැදෙනවා. එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ උපජනාධිපතිනිය වෙලා හිටපු ඩෙල්සි රොඩ්රිගස්ව තාවකාලික නායකව විදිහට පත් කරනවා. හැබැයි යානම් තාමත් කියන්නේ මදුරෝ තමයි නීති අනුකූල ජනාධිපති කියලා. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ මොකද වෙන්නේ? මේ සිදුවීම වෙනිසුවෙලාවට විතරක් නෙමෙයි මුළු ලෝකයටම බලපාන්නේ කොහොමද? මේ සිදුවීම නිසා ලෝකයේ ඉස්සරහා හයිම බරපතල ප්‍රශ්න ටිකක් මතුවලා තියෙනවා. එක රටකට තවත් ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතු වලට කොයිතරම් දුරට මදිහත් වෙන්න පුළුවන්ද? භූදේශපාලනික කර්මණුයි මානව හිමිකම්නු ගැටෙනකොට අපි මොකටද මුල්තැන දෙන්න ඕන? මේ වගේ අර්බුදයක් මුළු කලාපයකම අනාගතය තීරණය කරන්නේ කොහොමද? අවසාන වශයෙන් මේ මුළු සිදුවීමම අපේ හැමෝගෙම අහන ප්‍රශ්නයක් ඉදිරි කරනවා. එක ජාතියක් තවත් ස්වෛරී ජාතියක ඉරණම තීරණය කරන්න මැදිහත් වෙනකොට ඒ කතාවේ ඊළඟ පරිච්ඡේදය ලියන්න ඇත්තටම අයිතිය තියෙන කාටද?